එක් සෑන්ඩ්විච් එකක් කෑවොත් ෂුගර් වැඩි වෙන හැටි දන්නවද? ඇත්තටම කියනවා හරියට මම දන්නේ නැහැ. අද බලමු. හරි මේ පාර අපි කණ්ඩ යන්නේ white bread egg sandwich එකක්. මේකේ කැලරි 120ක් විතර තියෙනවා. මේක බලමු අපි කොහොමද multigrain bread egg sandwich එකත් එක්ක වෙනස් වෙන්නේ කියලා. එහෙනම් කාලා බලමු. හරි දැන් කාලා පැය කිහිපයක් ගියා. අපි බලමු sugar monitor එක මොකද කියන්නේ කියලා. ඔය කටේට තියෙන white bread egg sandwich එක කෑමම sugar spike එක කීයක් එන්න ඇති කියලාද? white bread egg sandwich එක කෑවට පස්සේ sugar spike එක 42ක් ආවා. 42යි මිලිග්‍රෑම් per deciliter. මේ පාරත් මැක්සිමම් ස්පයික් එක එන්න පැයකට ටිකක් වැඩි කාලයක් ගියා. white bread එකට සාපේක්ෂව multigrain bread එකේ sugar spike එක අඩුයි. white bread එකේ 42යි multigrain එකේ 29යි 13ක වෙනසක් තියෙනවා. මෙහෙම වෙන්න ප්‍රධානම හේතුව වෙන්න ඇත්තේ multigrain bread එකේ තියෙන තන්තු ප්‍රමාණය white bread එකට වඩා වැඩි වීම. එතකොට ආහාර අවශෝෂණයට යන කාලය පොඩ්ඩක් වැඩි වෙනවා. ඒකත් එක්ක තමයි මෙහෙම sugar spike එක අඩු වෙන්න ඇත්තේ.